ප්‍රයොරිටි දෙන්න වෙන්නේ අපිට ඉවැකියුේෂන් වලට. අනිත් දිස්ත්‍රික් වලට වඩා සූදානමක් අපිට තියෙනවනේ ගන්න පුළුවන්. එතකොට ඒ නිසා මම හිතන්නේ අද දින තුල අපි කළ යුත්තේ ඒ අවදානම් සහිත තැන්වල ඉන්න මිනිස්සුන්ව කොහොම හරි ආරක්ෂිත තැන් වලට ගෙනියන එක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එතනට එවන්න ඕන පහසුකම් ටික අපි බලමු. අපිට අවශ්‍ය වෙන්නේ ඔබතුමාලාගෙන් හරිම නිරීක්ෂණයක් කොයි පැතිද අවදානම ඉහළ ඒවයි එතකොට ඒවට ප්‍රයොරිටි දීලා ඉවැකියුේට් කරන එක තමයි මම හිතන්නේ. මොකෝ මතක තියාගන්න මේක මුළු රටටම බලපාන එකක් හින්දා සියලුම සේවාවන් දැන් කොහොමද කියන්නේ නිකන් ස්ට්‍රෙස් තැනක ඉන්නේ. හැම පැත්තකින්ම මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපි පෙර සූදානම තියෙන එකම තමයි මම හිතන්නේ අපිට කරන්න පුළුවන් හොඳම දේ. මම නම් කියන්නේ අද දවස තුල පුළුවන් තරම් මිනිස්සුන්ව ආරක්ෂිත තැන් වලට ඉවැකියුේට් කරන එකට අපි අද ප්‍රයොරිටි දෙමු.